නිර්වාණ සරණයි. පංච උපාදානස්කන්ධේ උදේවැය ලෝකෝත්තර ඥාන ලබා ගැනීමට නම් දුක යන්න සත්වයෙකුගේ ඉපදීම, වයසට යෑම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම ආදී කාටත් තේරෙන දුක් සහගත සිදුවීම් ගැන අවබෝධ කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඉහත දුක්ඛයන් ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය වූවත් ලෝකෝත්තර මාර්ගයේ වැඩීමට ප්‍රමාණවත් නොවේ. ඊට සඳහන් කළ දුක මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වූවත් නැතත් සෑම කෙනෙකුටම වැටෙන දෙයකි. විදර්ශනා ඥාන උපදවා ගැනීමට උපකාර වන්නේ මෝහයෙන් යුක්ත පුද්ගලයා කෙසේද රූපය එනම් වර්ණ, ශබ්ද, ගන්ධ, රස හා පහස ආදී රූපයන් හඳුනාගන්නේ යන්න අවබෝධ කර ගැනීමෙන්ය. පංච උපාදානස්කන්ධයේ උදේවැය පිළිබඳ අවබෝධය යන්නෙන් කියවෙන්නේ එයමයි. මෝහයෙන් යුක්තව සිතක් හට ගැනීම බුද්ධ දර්ශනයේදී දුක හට ගැනීම ලෙස හඳුන්වයි. එනම් පංච උපාදානස්කන්ධයන් හට ගැනීම දුක හට ගැනීමකි. අපි ගසක් දිහා බලමු. ගසේ ප්‍රතිබිම්බය ඇවිත් මසසේ පතිත වේ. එවිට ඇසේ හට ගන්නා සිත එනම් චක්කු විඥානය හටගයි. මෙය පෙනීම හට ගැනීම ලෙස හඳුන්වයි. මෙම පෙනීම හට ගැනීම බුද්ධ දේශනයට අනුව ඇස හටගත්තායයි කියයි. කනත්, නාසයත් ආදී අනිකුත් ආයතනත් හටගන්නේ එසේමයි. පෙනීම හට ගැනීම සිදුවීමට පහත හේතුන් උපකාරී වී ඇත. අඩුම තරමේ පහත සඳහන් එක හේතුවක් හෝ නොතිබුණා නම් ඵලය හට නොගනී. එනම් පෙනීම හට නොගනී. ආලෝකය 2 සතර මහා ධාතුන්ගෙන් සෑදුණු රූපේ ප්‍රතිබිම්බය, 3 චක්කු ප්‍රසාදය එනම් ඇහි කළු ඉන්ද්‍රියාව, 4 චක්කු විඥාණය එනම් රූපය හා ප්‍රසාදය නිසා මසසේ හටගන්නා සිත. මෙම ක්‍රියාවලිය අපගේ පාලනයකින් තොරව වන පෙර කර්මවල ඵලයකි. එනම් මසසක් ලැබීමත් ඇසේ සිත් පහළ වීමත්ය. නමුත් මින් එහාට මනසේ ක්‍රියා සිදුවන්නේ අප තුළ පවත්නා මෝහය නිසාය. අපගේ මෝහය නිසා ස්පර්ශ හේතු කරගෙන මෙම පෙනෙන රූපය ගසක් ලෙස හඳුනාගයි. මෙම හඳුනා ගැනීම පංච උපාදානස්කන්ධේ හට ගැනීම උදය නැත්නම් දුක හට ගැනීම ලෙස හඳුන්වයි. ඉන්පසු ගොඩනැගිල්ල දෙස බලනා විට පෙර ගස පිළිබඳව හටගත් හිත ඉතිරි නැතිව නිරුද්ධ වී ගොස් ඇත. මන්ද ඇස් දෙක දැන් හැරී ඇත්තේ ගොඩනැගිල්ල දෙසට නිසාවෙනි. එනම් ගස හට ගැනීමට ඉවහල් වූ හේතුන්ගෙන් එක හේතුවක් වූ ගසේ ප්‍රතිබිම්බය දැන් මසසට නොවැටෙන නිසාය. මෙම ගස පිළිබඳව පහළ වූ සිත නැති වී යාම පංච උපාදානස්කන්ධේ වැය එහෙම නැත්නම් නැති වී යාම ලෙස හඳුන්වයි. දැන් මසසට වැටෙන්නේ ගොඩනැගිල්ලේ ප්‍රතිබිම්බයයි. එය පදනම් කරගෙන පෙර නොතිබීම ඇසේ හටගන්නා සිත හටගනී. ඉන්පසු අපේ මෝහය එනම් අවිද්‍යාව නිසා එය ගොඩනැගිල්ල ලෙස හඳුනාගයි. මෙම හඳුනා ගැනීම පංච උපාදානස්කන්ධේ හට ගැනීම එනම් උදය නැත්නම් දුක හට ගැනීම ලෙස හඳුන්වයි. නැවත අලුත් අරමුණක් මසස මත හෝ කන මත හෝ නාසය මත හෝ පතිත වූයේ නම් ඒ අනුව ආයතන හටගෙන කෙලෙස් සිත් පහළ වේ. හැම මොහොතක් පාසාම අපි සිටින්නේ දුක හදාය. නැතොත් කෙලෙස් සිත් හදාය. අප්‍රමාදයේ සසරේය. මෙම පංච උපාදානස්කන්ධයේ උදේවැය නුවණින් බලබලා සිටිනා යෝගාවචරයාට නියමිත ප්‍රමාණයට සිහි නුවණ වැඩුණාම විදර්ශනා ඥාන පහළ වේ. සංයුත්ත නිකායේ සීල සූත්‍රයට අනුව පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙසද, දුක්ඛ ලෙසද, අනාත්ම ලෙසද නුවණින් අවබෝධ කර ගැනීම මාර්ගඵල ලැබීමට හේතු වේ. තෙරුවන් සරණයි.